Hello guys, welcome to Nulara's Diary. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්න හදන්නේ travel vlog එකක්. මාත් එක්ක කවුද යන්නේ සහ මම කොහෙද යන්නේ කියලා වීඩියෝ එක මැදදී කියන්නම්. ඉතින් මං 7:00 වෙද්දී ගෙදරින් පිටත් වුණා. දැන් මං යන ගමන් ඉන්නේ. එහෙනම් අපි place එකට ගිහින් හම්බ වෙමු. දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා මතක සෙමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හින හිනනෙත් නුඹේ උරහිසේ තිබුණා. ඉතින් guys ඔයගොල්ලෝ දකින්න ඇති අපි කොහෙටද ආවේ කියලා. අපි ආවේ සීතාවක මිරකල් නේචර් රිසෝට් එකට. මේ පීඩාකාරී ජීවිතයෙන් මිදලා නිදහසේ එන්ජොයි කරලා දවසක් හරි ඉන්න ඕනේ කියන එක අපේ හැමෝගෙම හිතවල තිබුණ දෙයක්. ඉතින් අපි ඩේ අවුට් එකක් යන ප්ලෑන් කරා. ඒ ඩේ අවුට් එක යන්න ප්ලෑන් කරපු තැන විදිහට මිරකල් නේචර් රිසෝට් එක තමයි අපි හැමෝම තෝරගත්තේ. මොකද ඒ තැනේ තිබුණ නිදහස්භාවය සහ එතන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල්, කන්න බොන්න තියෙන දේවල් සහ බලන්න තියෙන තැන් නිසා තමයි අපි එතනට යන තීරණය කරේ. ඉතින් අපි රිසෝට් එකේ චෙක් ඉන් වුණ ගමන්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකත් එක්ක කප් කේක් කෑල්ලක් දුන්නා. ඉතින් ඒකත් රස විඳලා අපි රිසෝට් එක වටේ ඇවිදින්න තීරණය කළා. ඉතින් ඔයගලන්ට පෙන්වන්න ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් වීඩියෝත් එක දිගටම රැඳී ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. සතුරු සීතලයාමේ නුඹට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවෙ බුද ආකාසේ දම්පාට හැන්දෑවේ හිරුපසින මේ යාමේ සුරගියක් දැමතිලා පියනකමු. අපි දැන් පල්ලෙහා නැෂනල් පූල් එක බහරලි ඉවර වෙලා පල්ලෙහාට යන ගමන් ඉන්නේ. දියලක් වෙනවලු බලන්න. ඉතින් ඒක බලන්න යන්නේ. අපි බලමු කොහොමද ඒක කියලා. මුඩක් හැල්ලෙන ගතිය වැඩි. මම තාම ආගනිකයි. තාම එච්චර ලොකුවට කැමරාව බැලන්ස් කරන්න බෑ මට. බලමු මොකද වෙන්නේ කියලා. පල්ලෙහා අපේ කට්ටිය ඉන්නවා මේ සින්දු දාලා. පල්ලෙහාට ගිහලා එන ඉතින් guys අපි උඩ තියෙන බ්ලැක් පූල් එකත් බලාගෙන පල්ලෙහාට ගියා. පල්ලෙහාත් බලන්න දේවල් තියෙන නිසා පල්ලෙහා තිබ්බේ නැචරල් පූල් එක, නැචරල් වෝටර්ෆෝල් එකයි. ඉතින් ඒ ටිකත් බලාගෙන අපේ කට්ටිය පල්ලෙහා හිටියේ. ඉතින් දැන් අපි ඒගොල්ලෝ ගාවට යන ගමන් ඉන්නේ. සහ තව ගමක් තියෙනවා කිව්වා ඒක බලන්නත් යන්න ඕනේ. ඔයගලන්ට පෙන්නන්න ගොඩක් දේවල් තියෙනවා, ලස්සන ලස්සන දේවල්. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න. තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ එනම නම් ඔගොල්ලෝ කාපු ටොෆි කොලේ පවා අපව ගෙනියන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔගොල්ලන්ගේ පාසටහන් පමණක් තබා යන්න කියලා තමයි මම මතක් කරන්නේ. ඉතින් ඕක තමයි නැචරල් වෝටර්ෆෝල් එක. මාරම ලස්සනයි. මාරම කාම් පරිසරයක් තියෙන්නේ. ඉතින් ඔයිට එහා පැත්තෙන් තමයි තිබ්බේ නැචරල් පූල් එක. ඇතින් පේනවා ඇති ඔයගලන්ට. ඔන්න ඔතන තමයි නැචරල් පූල් එක තිබුණේ. ඊට උඩ තැනක තමයි අපි කියන්නේ එන්ජොයි කරලා සින්දුවක් කියලා හැම හිටියේ. ඊට පස්සේ එහෙනම් අපි ගම බලන්න යනකොට හම්බ වෙමු. සනසන්නම් සිනහවකින් ඔබ හිමිනුනත් ඔයාද මට සකොරාමල් පිපෙන හසක හමුවෙමු ආයෙත් මතු බවයක මට ඉන්න ඕනේ නුඹව පේනවානේ අපි අපිට නෑනේ මේ ප්‍රේම ගීතේ නුඹ එක්ක
ඉතින් ගයිස් ඔය තමයි නැචරල් පූල් එක. ඊට උඩින් තියෙන ඔය ඒරියා එකේ තමයි අපි සින්දු කියලා එන්ජොයි කරේ. ඉතින් අපි නැචරල් පූල් එකත් බලාගෙන දැන් ගම්මාන බලන්න තමයි යන්නේ. ඉතින් ඒ යනකොට අපිට ඉස්සෙල්ලම හම්බුනේ ප්ලේග්‍රවුන්ඩ් එක. ප්ලේග්‍රවුන්ඩ් එකේ view එක මාරම ලස්සනයි. සහ එක මාරම ලොකු ප්ලේග්‍රවුන්ඩ් එකක්. ආය දුවල පැනලා කෑ ගහලා සෙල්ලම් කරන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඉතින් එතන පොඩ්ඩ එහෙම ආස වෙයි. ඉතින් දැන් අපි හිමීට යන්නේ ගම්මානේ බලන්න. එතකොට අපිට දෙවනියට හම්බුන තැන තමයි ෂූටින් ඒරියා එක. ඉතින් එතන අපිට ෂූටින් ඒරියා එකේ ලොකු ප්‍රදේශයක් තියෙනවා. ඊට එහා පැත්තෙන් තමයි තිබ්බේ අර මඩවල සෙල්ලම් කරන එකක් දාලා තිබ්බ මඩ ටිකක් දාලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒකෙත් යන්න තියෙන්නේ පාලමකින්. ඉතින් අර ඇඩ්වෙන්චර් සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් පාලමෙන් එකට වෙලා අපි යනකොට ඔන්න ඔය වම් පැත්තේ තමයි තිබුණේ මේක මඩවල සෙල්ලම් කරන ටික අවුරුදු ක්‍රීඩා. ඔන්න ඔතන තමයි තිබ්බේ මඩවල සෙල්ලම් කරන එක. ඉතින් අවුරුදු ක්‍රීඩා නම් ගොඩක් තිබ්බ ඇක්ටිවිටීස්. ඉතින් ඔය දැන් ඉස්සරහෙන්ම පේන්නේ ෂූටින් ඒරියා එක. ඉතින් අපි ඔය ඔක්කොම පාස් කරගෙන දැන් යන්නේ ගම්මානේ බලන්න. ඉතින් බලමු මොන වගේ ගම්මානයක්ද තියෙන්නේ කියලා. එහෙනම් ගයිස් දිගටම ඉන්න වීඩියෝත් එක්ක හොයමුවේ හසරල් සොයා මේ සිත දෙගවා හොය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා මන් දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුවවිඳිනවා. ඉතින් ගයිස් අපි ගම්මානයට ඇතුල් වුණා. ඉතින් මේක වෙනමම වයිබ් එකක්. නගරයක ජීවත් වෙන කෙනෙක්ට ගම්මානේ අසිරිය විඳින්න පුළුවන් තැනක්. ඉතින් අපිට පැලක් තිබ්බා. ඉතින් පැලට නැග්ග කට්ටිය මම නම් නැග්ගේ නැහැ. ඉතින් ඒගොල්ලන් නගලා බහින එකක් මං හිටියා. ඔන්න ඔතන තමයි පැල. ඉතින් උඩට නැග්ගාම ඉතින් වෙනම වයිබ් එකක් ඇති. ඉතින් අපි ඒකත් බලාගෙන ගියා. ඊට අමතරව තිබ්බ බොරළු වලින් හදපු ළිඳක්. ඒකත් අමුතුම අර ඇන්ටික් භාවයක් දුන්නා ගමට. මාරම ලස්සනයි. ඉතින් අපි ටිකෙන් ටික ඇතුළට ගියා. ගම ඇතුළට. ඉතින් ගමේ ලස්සනට තිබ්බා. පාලමක් උඩින් යන්න තිබ්බා. සහ මැටි වලින් හදපු ගෙයක් වගේ තැනක් තිබුණා. ඒ කියන්නේ අපිට එතනට ගිහින් කන්න පුළුවන්. ඒ වගේ ඇරේන්ජ් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට කියලා. ඉතින් මාරම ලස්සනයි. පතෝල ඒගොල්ලෝ වගා කරපු තැන් තිබුණා. ඒව ඔක්කොම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ඔතන පොඩි ඇල්ල පාරකුත් යනවා. එළියේ මාරම රස්නී. හරිද? අර හදලා තියෙන මැටි වලින් ආපු කියන්නේ ගෙයක් කිව්වට ඒක නිකන් කෑම කන ප්ලේස් එකක් වගේ එතනක්. ඉතින් එතනට ගියාම මාරම කූල්. හරිම අමුතු වයිබ් එකක් තමයි මෙන්න මේ ඒරියා එකෙන් අපිට හම්බ වෙන්නේ. අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි ටික ටික ඒ වටේ පිටේ බලාගෙන ෆොටෝස් ගහලා යන්න පිටත් වුණා. ඔන්න ඔය තැන තමයි මම කිව්ව අර ප්ලේස් එක. එතන ඇතුළට ගිහින් මම ඔයගලන්ට පෙන්නන්නම්. එතන කියන්නේ මේසයක් දාලා පුටු දාලා එහෙම කන්න මං හිතන්නේ හදලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුළට ගියාම මාරු කූල්. අර මැටි වලින් හදලා තියෙන නිසා වෙන්නේ නැති. ඉතින් මාරම කූල්. වතුර බොනවා වතුර බීලා එහෙම යන්න ඕනේ. ඉතින් ඒකත් මාරම ලස්සනයි. ඔය ටික තමයි ගම්මානේ වටේට තියෙන්නේ. ඉතින් තාම හදන ගමන් ඒගොල්ලෝ ඉන්නේ. තව ඉස්සරහට තව දේවල් ඇඩ් වෙයි. මාර්ම ලස්සන වෙයි හැදුවෙන් පස්සේ. ඉතින් එහෙම තමයි ඔහොම තමයි වුණේ. ඉතින් ඊට අමතරව අපි අලුත් දෙයක් දැක්ක චූටි දෙයක්. අංකල්ලා දෙන්නෙක් එතන ගොයම් මේව කර හිටියා. මම ගිහින් ඇහුවා ඇයි ඒ කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ සීතාවක ගමේ හරක් එතකොට නැත්තම් ඒ වගේ හරක් නැහැනේ. එතකොට ඒගොල්ලෝ වී ටික ගන්නේ මේ අර මම පෙන්නපු වීඩියෝ එකේ ක්‍රමයට තමයි ඒගොල්ලෝ වී අයින් කරගන්නේ. ඉතින් ඒකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මම දැකලා නැති දෙයක් මීට කලින්. ඉතින් අපි ඔතනත් චුට්ටක් ඉඳගෙන ඉඳලා ආයෙමත් රිසෝට් එක පැත්තට යන්න පිටත් වුණා.
අපි අදනත් පොඩ කලා එන්ජොයි කරලා අපේ ලංච් එක ගන්න උඩට ආවා. ඔය තමයි අපේ ලංච් බුෆේ එක. ඉතින් කෑම ටික නම් මාරම රහයි. ඉතින් ගයිස් දැන් රිසෝට් එකෙන් චෙක් අවුට් වෙන්න වෙලාව ටික ටික ලඟ වෙන ගමන් තියෙන්නේ. හිතට හරිම දුකයි සහ හරිම ලෝභයි මේ රිසෝට් එක දාලා යන්න. මොකද ඒ තරම් හරිම ලස්සන හරිම කාම් රිසෝට් එකක් නිසා. ඉතින් අපිට ටී ටයිම් එක හම්බුණා. ටී ටයිම් එකට හම්බුනේ නෙස් ටී එකකුයි රොටි එකකුයි වැලිතලප කෑල්ලකුයි වඩේ කෑල්ලකුයි. ඉතින් අපි ඒකත් රස විඳලා රිසෝට් එකෙන් චෙක් අවුට් වුණා. ඉතින් ඔයගොල්ලන්ට රිසෝට් එක කන්ටැක්ට් කරගන්න පුළුවන් ඒගොල්ලන්ගේ FB page එකෙන්. අපි මේ ආවේ ඩේ අවුට් පැකේජ් එකකටනේ. ඉතින් ඔතන තියෙන ප්‍රයිසස් ටික. ඉතින් ඔයගොල්ලන්ට ඔය හොට්ලයින් ඔස්සේත් රිසෝට් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ යන්නම ඕන රිසෝට් එකක් තමයි සීතාවක මිරකල් නේචර් රිසෝට් කියලා කියන්නේ. ඉතින් ආය දවසක හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා යටින් කමෙන්ට් කරන්න අතම්ද කරන්න එපා. ඉතින් මෙච්චරලා බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. Thank you for